විටමින් ගත්තාම සියල්ල හොඳ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක ලොකුම මිත්‍යාව. විවිධාකාර විදිහට ඇඟට හානි වෙන්න පුළුවන් අනවශ්‍ය පරිදි විටමින ගත්තොත්. ඒකෙන්ද විටමිනයක් ගැනීම අවශ්‍ය නම් ඒකට නිර්දේශයක් අවශ්‍යමයි. මේ විටමින්ස් ගැනීම මාරාන්තික විය හැකිද? අනවශ්‍ය පරිදි විටමින් D අරගෙන වකුගඩුවේ ගල් හැදිලා වකුගඩුව අයින් කරන්න උනොත් ඊට පස්සේ ඊට වඩා ලොකු මිලක් යනවා. එතකොට ස්වභාව ධර්මයෙන් විටමින් B එකතු කරලා තියෙනවා හාල් ඇටේ වටේට. නමුත් අපි ඒක සුද්ධ කරලා පොලිෂ් කරලා ඒක අයින් කරලා දැම්මට පස්සේ අර ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඇත්තටම අපි බත් කියලා කෑවන්ට අපි කන්නේ විශ්වර කාපු බත්ද දැන් වෙනස් කරපු රසායනිකව වෙනස් කරපු බත්ද? ඒකින්ද වෙළඳ ව්‍යාපාරිකයෝ විටමින් C ඉතාම ආකර්ශනීය විදිහට පැකට් කරලා නිකන් විකුණන්න තියලා තියෙනවා. මම සමහර වෙළඳසැල් වලට ගියාම එතන විටමින් C තියෙනවා. ඉස්සරහින් තියලා අපිට ගන්න. දැන් අපි පොළඹවනවා. ආයිබෝවන්. අද අපි අලුතෙන්ම ආරම්භ කරනවා ඩොක් ඔන් ඔන්ලයින් වැඩසටහන. මේ වැඩසටහනෙන් මම බලාපොරොත්තු වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්ව ඔන්ලයින් සම්බන්ධ කරගෙන ඔබේ සෞඛ්‍ය ගැටලු වලට නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු ලබා දෙන එක. ඉතින් අද අපේ පළමු වැඩසටහනට මම තෝරගත්ත මාතෘකාව තමයි අපි හැමෝම භාවිතා කරන ඒත් හරිහැටි අවබෝධයක් නැති විටමින්ස් ඇන්ඩ් මිනරල් වර්ග ගැන කතා කරන්න. ඉතින් මේ විටමින්ස් ඇන්ඩ් මිනරල් වර්ග ගැන කතා කරන්න අද අපි ඔන්ලයින් සම්බන්ධ කරගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨයේ ඉතාම ප්‍රවීණ වෛද්‍යවරයෙක්. එතුමා රිජ්ජු ආරයා ළමාරෝහල ජාතික වකුගඩු රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන්. අපේ ඩොක් ඔන් ඔන්ලයින් පළමු වැඩසටහනට ඔබතුමාව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඩොක්ටර්, අපි සාමාන්‍යයෙන් විටමින් සහ මිනරල් කියලා එකට කිව්වට ගොඩක් අයට මේ දෙකේ වෙනස හරියටම තේරෙන්නේ නැහැ. සරලවම කිව්වොත් මේ දෙකේ වෙනස මොකක්ද? අපේ ශරීරයට මේවා අවශ්‍ය වෙන්නේ ඇයි? අපි මෙන්න මේ කාරණෙන් මුලින්ම ආරම්භ කරමු. ශරීරය කියන්නේ ඇත්තටම ඊටාම සංකීර්ණ රසායනික මැෂිමක් කිව්වොතින් නිවැරදි. මේ රසායනික මැෂිමේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන ඔක්සිජන්, වතුර, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ මේද ඇරුණහම ප්‍රධාන මයික්‍රෝනියුට්‍රියන්ට්, ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන නියුට්‍රියන්ට්ස්, ඒ කියන්නේ පෝෂක වර්ග දෙකක් අවශ්‍ය වෙනවා. එක පෝෂක වර්ගයක් තමයි කාබනික. ඒක ශාක හෝ සත්වයන් ඉතින් නිෂ්පාදනය කරන ලද, ඒගොල්ලෝ ශරීරයේ නිෂ්පාදනය කරන ලද ඒ රසායන වලට කියනවා විටමින් කියලා. අනික තමයි පොළවෙන් ලැබෙන ඛනිජ විශේෂ, ඒවට කියනවා මයික්‍රෝනියුට්‍රියන් කියලා, මිනරල්ස් කියලා. එතන මේ දෙකම අවශ්‍යයි ශරීරයේ මේ යන්ත්‍රයේ, සංකීර්ණ යන්ත්‍රයේ අලුත් වැඩියාවන් සඳහා සහ මනා ක්‍රියාකාරීත්වය. විටමින් විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ අලුත් වැඩියා කටයුතු වල ක්‍රියාකාරීත්වයට. මිනරල් අවශ්‍ය වෙන්නේ, ಖನಿಜ ලවණ අවශ්‍ය වෙන්නේ ඒ නිෂ්පාදන, ඒ කටයුතු කරගෙන යන යන්ත්‍රය පිළිසකඩ කරගෙන යාමට තමයි මේ කියන මිනරල්ස් අවශ්‍ය වෙන්නේ. මේ දෙක නැතුව ශරීරයේ කටයුතු කරගෙන යන්න අපහසුයි. ඒ නිසා මේවා ඉතාම කුඩා ප්‍රමාණවලින් අවශ්‍යයි. නමුත් ඒක අවශ්‍යයි. දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මේ මහන්සියක් දැනුණ ගම. ඒ වගේම හිසකෙස් යනකොට එහෙමත් නැත්නම් සම පැහැපත් කරගන්න ෆාමසියෙන් විටමින් පෙති අරන් බොන්න. වෛද්‍ය උපදෙසකින් තොරව අපේ හිතුමතේට මේ විදිහට සප්ලිමන්ට් භාවිතා කිරීම ශරීරයට හානිකර වෙන්න පුළුවන්ද? ඇත්තටම වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානම මූලික මූලධර්මයක් තියෙනවා. රෝග විනිශ්චයකින් තොරව ඖෂධ ලබා දීම එපා කියලා. හිපොක්‍රටිස්ගේ කාලේ ඉඳගෙන මේක එන වෛද්‍ය ක්‍රමය. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ වෙළඳ ප්‍රචාරයන් නිසා සාමාන්‍ය ජනතාව පුරුදු වෙලා තියෙනවා
තමන්ට හිතෙන විදිහට තමන්ට දැනෙන පොඩි අසනීප ගති වලට විටමින් අරගෙන පාවිච්චි කරන්න. විටමින් ගත්තාම සියල්ල හොඳ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක ලොකුම මිත්‍යාව. ඉතින් මේ මිත්‍යාව මතය අපි බැහැර කරන්න ඕනේ. ඒ කියන කොණ්ඩේ උදාහරණයක් විදිහට දැන් සුදු වෙනවා කියලා කියනවානේ. ඒක එහෙම වෙන්නේ නැහැ. විටමින් ගත්තයි කියලා සුදු වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මහන්සිය කලන්තය ඇති වෙන්න පුළුවන් හේතු ගොඩාක් තියෙනවා. විටමින් අඩු වෙලත් වෙන්න පුළුවන්. නමුත් ඒක හොයාගන්න. ඒකින්ද රෝග විනිශ්චයකින් තොරව මෙසේ විටමින් හා khනිජ ලබා ගැනීම ශරීරයට හානි වෙන්න පුළුවන්. අපි අතින් විශේෂයෙන්ම විටමින් A ගත්තොත් විටමින් A අමතර ඒක මේදේ දිය වෙන විටමිනයක්. එතකොට ඒක ඇඟ ඇතුලේ එකතු වෙනවා. හානි වෙන්න පුළුවන්. විටමින් D වැඩිපුර ගත්තොත් හානි වෙනවා. වකුගඩු වල ගල් හැදෙන්න පුළුවන්. එනාදී විදිහට විවිධාකාර විදිහට ඇඟට හානි වෙන්න පුළුවන් අනවශ්‍ය පරිදි විටමින් ගන්න. ඒකෙන්ද විටමිනයක් ගැනීම අවශ්‍ය නැහැ. ඒකට නිර්දේශයක් අවශ්‍යමයි. විටමින් අඩු බව හොයාගත යුතුයි විටමින් නැවත ලබා දීම සඳහා. ඩොක්ටර් තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විටමින්ස් ගැනීම මාරාන්තික විය හැකිද? මොකද මම මෙහෙම අහන්නේ පුංචි සිදුවීමක් නිසා. මේක ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ. නමුත් මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් එයාට මේ පොඩි කාලේ ඉඳන් මස් මාංශ කන්න බෑ. මේ එයාට රෑෂ් එකක් දානවා. රතු පාටට පාළු වෙනවා. ඉතින් එයා මස් මාංශ නොකන නිසා එයාගේ හිතු මතයට පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙලා ඉඳලා තියෙනවා මේ මල්ටි විටමින් ගන්න. මේක ඩොක්ටර් කෙනෙක්ගෙන්වත් කාගෙන්වත් අහන්න නැතුව මම හිතන්නේ එයා දිගටම ඒක කන්ටිනියු කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා අවසානයේ යාට මේ වකුගඩු දෙක සවුත් වෙලා තියෙනවා. මේක දැනගත්තෙත් ගොඩක් මේ අවසාන ස්ටේජ් එකට ආවයින් පස්සේ ඉතින් අවාසනාවන්ත විදිහට එයාගේ ජීවිතේ නැති වුණා. දැන් මේක කතාවක් විදිහට ගත්තායින් පස්සේ කියන්නේ විටමින්ස් නිසා වුණා කියලා. දැන් මේ වගේ තත්ත්වයක් ඇත්තටම විටමින්ස් නිසා උදා වෙන්න පුළුවන්ද අපිට? ඒ ගැන චුට්ටක් පැහැදිලි කරගත්තා. ඒක අපිට කියන්න වෙන්නේ ඇත්තටම ඒ විටමින් සංයෝගයේ අවශ්‍ය ඒ කියන්නේ තියෙන ඒක ඇතුළට දාලා තියෙන විටමින් වර්ග මත තමයි ඒක තීරණය වෙන්නේ. මොකද්ද වෙන්න පුළුවන් සංකූලතාව කියලා වැඩිපුර ගත්තා. විටමින් A ගත් වැඩිපුර තිබුණොත් ඒක වෙන්න පුළුවන් දේ වෙනස්. විටමින් D ගත්තොත් වෙන්න පුළුවන් දේවල් වෙනස්. ඒ වගේ වෙනස් වෙනවා. ඉතින් මේ අනිත් එක මේ වෛද්‍යවරුන් දන්නවා සමහර විටමින් වර්ගවල යකඩ වැඩි. සමහර විටමින් වර්ගවල කැල්සියම් වැඩි. සමහර විටමින් වර්ගවල මැග්නීසියම් වැඩි. ඒ වගේ මල්ටි විටමින් කියන්නේ කම්බිනේෂන්. ඒ නිසා මේක එක එක රෝගයාට ගැලපෙන පරිදි තමයි තියන්න තියෙන්නේ. අනිත් එක ප්‍රධාන ප්‍රශ්නය තමයි දැන්ට වෙලා තියෙන්නේ. දැන්ට අපේ NMR එකට කන්ට්‍රෝල් කරන්න බෑ. මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් විදිහට යන එක. මොකද මේකට වෙළඳ නාම තියෙන්නේ. ඒතකොට අපි ලියන නමට ගැලපෙන ඒ කියන්නේ විටමින් කම්බිනේෂන් එක සිරප් එක හෝ කරල දෙන්නේ ෆාමසි එකෙන්. එතකොට ෆාමසි ඉන්න කෙනා මනා දැනුවත්කමකින් තොරව මේක රෝගයට ලබා දුන්නොත් ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකින්ද ඒකේ අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් වුණාට බෙහෙතක් වුණාට පැරසිටමෝල් වගේ ප්‍රෙස්ක්‍රයිබ් කරන්න අමාරුයි. කම්බිනේෂන් එක එක සංයෝගයේ වෙනස්. ඒකින්ද ඒක එක්තරා අවස්ථාවක් තියෙනවා ඖෂධවේදියා. ඒ ඖෂධය දෙන ඖෂධවේදියා සහ රෝගියා අතර සාකච්ඡාවකින් පස්සේ තීරණයකට එළඹෙනවා එළඹීම යුතුයි. ඒකට මේ ඖෂධවේදීන් අවංක නැත්නම් සහ මේ ප්‍රොඩක්ට් එකේ වෙළඳ ප්‍රචාරයන් වැඩි නම් අනවශ්‍ය පරිදි වැඩි නම් එතකොට යම් කිසි කෙනෙක් පෙළඹෙනවා මේ අනවශ්‍ය විටමින් ගැනීමට අවශ්‍ය විටමින් නොගෙන. ඒකින්ද මෙතෙන්දී හරිම සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් ගන්න කෙනා මොකද එයා තමයි බොන්නේ. විශේෂයෙන් පොඩි ළමයින්ට මේක දෙනවා. ඒකට ඖෂධයත් එක්ක සාකච්ඡා කරන්න. වෛද්‍යවරයා ලියලා තියෙන මෙන්න මේ වර්ග විටමින් කම්බිනේෂන් එකක්. මේකද මේක ඇත්තටම තියෙන්නේ කියන එක. ඉතින් එහෙම වෙනත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කිව්ව විදිහට මේ විටමින් එකතු කරලා තියෙන්නේ ලොකු සීනි ප්‍රමාණයක වෙන්න පුළුවන්. ඒක සීනි වලින් හානි වෙන අය ඉන්නවා. ඒකට ඒ වගේ විවිධ ඇල්කොහොල් වල මේක දිය කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවෙන් වෙන හානිත් තියෙනවා. ඒ නිසා මේක ඇතුලේ තියෙන සංඝටකයට අමතරව ඒවා දිය කරලා තියෙන සංඝටකයක් ශරීර සෞඛ්‍යයට බලපාන නිසා
මේවෙන් ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ ගැටලු ඇති වුණාම හරියටම රෝගයක් විදිහට අපිට පේන්නේ නැහැ. අපිට ඩෙන්ගු නම් අපිට හඳුනගත හැකියි. එතන මේ විටමින් අපි විසින් අරගත්ත විටමින් වලින් වෙන හානි අපිට හරියටම නිශ්චිතව පැහැදිලි කරලා රෝගයක් විදිහට ගන්න බෑ. ඒක කිසේ කැක්කුම කරක ඇවිල්ලා ඇඟේ මහන්සිය මේ විදිහට විටමින් වැඩි වුණාමත් එන්න පුළුවන්. විටමින් අඩු වුණාමත් එන්න පුළුවන්. විටමින් වැඩි වුණාමත් එන්න පුළුවන්. ඒ හින්දා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේවා ගැනීම. ඩොක්ටර් කෙනෙක් දිනපතා එළවලු පළතුරු මස්මාළු එක්ක සමබල ආහාර වෙලා ගන්නවනම් එයාට අමතරව විටමින්ස් ප්‍රතිබොන්න අවශ්‍යතාවයක් තියෙනවද? නැත්නම් කෑම වලින් විතරක් මේ විටමින් අවශ්‍යතාවය ආවරණය වෙනවද? ඇත්තටම ඔය සමබල කියලා කිව්වේ මම නැවතත් කියන්නම්. අපිට ශරීරයට ආහාර විදිහට අපි ගන්න විශේෂයෙන්ම ජලය, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන් සහ ලිපිඩ. ඔය කියන ප්‍රධාන සංඝටක හතර තමයි ආහාර විදිහට ගන්න. ඒ අරුණාම විටමින් සහ ಖನಿජ ලවණ කියන කොටස් දෙක ගන්නවා. එතකොට අපේ ආහාරය සාමාන්‍ය හැදිලා තියෙන ස්වභාව ධර්මයෙන් අපි කියවනේ මේක සංකීර්ණ ස්වභාව ධර්මයෙන් හදපු යන්ත්‍රයක් වගේ එකක් කියලා මිනිස් ශරීරය කියන්නේ. ඒ ශරීරය ස්වභාව ධර්මයෙන්ම හදලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් අපි කන්න බොන ඒවෙන් අදාළ සියලු දේවල් සකසා ගන්න පුළුවන් විදිහේ තමයි හදලා තියෙන්නේ. මොකද අපි කැලේ හැදිලා පරිණාමය වෙච්ච සත්වයක් නිසා අපිට පරිසරයෙන් ගන්න පුළුවන් සියලුම දේවල් අපිට මේ වලින් මේක අපේ ඇඟ සමබල ආහාරයක් විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි හැදිලා තියෙන මේ ගර්ම කලාපීය රටක් අපේ රට. මේ රටේ අපි ඔය හැදිලා තියෙන්නේ අවුවේ යන්න විදිහට. අපි අවුවේ යන්නේ නැත්නම් ඔන්න විටමින් D අඩුපාඩුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම අර ආහාර මොන විදිහට ගත්තත් අපි ඉන්නේ ඇතුළට වෙලාම නම් එළියක් වැටෙන්නෙම නැත්නම් විටමින් D වල යම්කිසි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් අපි කන ආහාර වලට අයඩින් මිශ්‍ර වෙලා නැත්නම් අපේ සාමාන්‍ය ලුණු වලට අයඩින් එකතු කිරීමේ ක්‍රමවේදයක් තුන ඒක දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. ඒතකොට අයඩින් ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නිසා අපි ආහාරය ගත්තට ආහාරයේ යම්කිසි අඩුපාඩු තියෙන්න පුළුවන් වර්තමාන සමාජයේ තියෙන ආහාරවල. අපි සමබලයි කියලා කිව්වට ඒවා ප්‍රොසෙස් කරපුවා. ඉස්සර නම් අපි වී ඇටයක් ගත්තොත් වී ඇටේ සියල්ලම කනවා. නමුත් දැන් වී ඇටේ වටේට හාල් ඇටේ වටේට තියෙන්නේ විටමින් B තමයි වට කරලා තියෙන්නේ. මොකද කාබෝහයිඩ්‍රේට කියන පෝෂකය ඇඟ ඇතුලේ උච්චලා ශක්තිය ලබා දීමට අවශ්‍ය කරන්නේ විටමින් B තමයි. එතකොට ස්වභාව ධර්මයෙන් විටමින් B එකතු කරලා තියෙනවා හාල් ඇටේ වටේට. නමුත් අපි ඒක සුද්ධ කරලා පොලිෂ් කරලා ඒක අයින් කරලා දැම්මට පස්සේ අර ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඇත්තටම අපි බත් කියලා කෑවට අපි කන්නේ විශ්වර කාපු බත්ද දැන් වෙනස් කරපු රසායනිකව වෙනස් කරපු බත්ද? සහ මේවා මේ ගොඩාක් කාලයක් මේ කල්දේරම් වල දාලා ගොඩාක් කාලයක් ස්ටෝර් කරලා රසායන ද්‍රව්‍ය දාලා ප්‍රිසර්වේටිව් දාලා එකතු කරලා අදන බතුයි අපි සාම්ප්‍රදායිකව අපි බත් කියලා කියන එකයි අතර වෙනසක් තියෙනවා. එතකොට අපි සමබර ආහාරයක් කියලා කිව්වට ඒවේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා සමහරට විටමින් අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මේ විටමින් අවශ්‍යතාවය ඇති වෙලා නම් පමණක් විටමින් ගත යුතුයි. එහෙම නැත්නම් අපිත් හිතලා අපේ ආහාරය දැන් මේ නවීන ආහාරයක් තියෙන ප්‍රොසෙස් කරපු ආහාරයක් අපි කන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේකට විටමින් දා ගන්න ඕන කියලා විටමිනුත් ගන්න අවශ්‍ය නැහැ. ඒක මිත්‍යා මතයක්. මොකද එහෙම වුණොත් ජීවත් වෙන්න බැරි වෙනවා. ජීවන වේදම වැඩි වෙනවා. මොකද අපි සාමාන්‍ය ආහාරය කාලා ඊට පස්සේ විටමිනුත් ගන්න පටන් ගත්තා. මොකද අපි ප්‍රායෝගිකව ගත්තොත් අපි හැමෝටම මේ ව්‍යංජන 4ක් 5ක එක කෑම කන්න අපහසුයි. සාමාන්‍ය මිනිස්සු කිරි හොද්දක් හදාගෙන බත් පාන් කනවා. එහෙම නැත්නම් ප්ලේන් ටී ඔබාගෙන පාන් කන මිනිස්සු ඉන්නවා. දරුවා ඉස්කෝලේට යනවා ඒ විදිහට. එහෙම දරුවෙක්ට එක්තරා පෝෂණ ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඩොක්ටර් දැන් මේ රජයේ පාසල්වලුත් ළමයින්ට යකඩ පෙති ලබා දෙනවනේ. ඒ ලබා දෙන්නේ දැන් මේ ඌනතාවේ නැති කරන්න නේද? ඔව්. ඒක ඇත්තටම දැන් ලංකාවේ යකඩ ඌනතාවය ගොඩාක් වැඩි කාලයක් තිබුණා. ඒ නිසා
රජයෙන් තීරණයක් අරගෙන ඒ තීරණය මත ඉඳගෙන යකඩ සියලු ඉස්කෝලේ ළමයින්ට ලබා දෙන්න තීරණයක් අරගෙන ඒක කරගෙන යනවා. ඒ වගේම ඔය පණු රෝග නවත්තලා යකඩ ඌනතාවය නැති කිරීමට දෙනවා. මොකද ඒ සමහර අපි රටේ විදිහට පොදු මහ ජනතාවගේ අත කරන සමීක්ෂණ වලින් සොයා ගන්නවා සමහර විටමින් වර්ග මේ දවස්වල අඩුයි කියලා. අන්න එතකොට ඒක පෝටිෆයි කරනවා. සමහර රටවල පාම් පිටි වලට දානවා දේවල්. එතකොට කියන්නේ පාම් පිටි වලට සමහර රසායන ද්‍රව්‍ය කියන්නේ අවශ්‍ය කරන විටමින් khනිජ ලවණ එකතු කරන රටවල් තියෙනවා. ඒ නිසා ඒක කරන්නේ අර පරීක්ෂණවල ප්‍රතිඵල මත එක ප්‍රදේශවලට. ඒ නිසා ඒක අපිට හැමෝටම හැම දෙයකටම ඒක පොදු කරලා ගන්න බෑ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරනවා. එහෙම නැත්නම් අපි වෛද්‍යවරයෙක් විසින් හොයාගන්න ඕනේ විටමින් ඌනතාවයක් තියෙනවද නැද්ද කියලා. ඩොක්ටර් ලංකාව වගේ රටක ජීවත් වෙන මේ අපිට බහුලව දැක ගන්න පුළුවන් විටමින් හෝ මිනරල් ඌනතා මොනවද? දැන් උදාහරණයක් විදිහට විටමින් D අපේ කටේ ගොඩක් අඩුයි කියලා කියනවා. යකඩ හෝ විටමින් B12 වගේ අපි කොහොමද අපේ ඇඟේ විටමින් අඩු වෙලා කියලා මේ ගෙදර ඉඳන්ම හඳුනගන්නේ? දැන් මේවයි මොනවා හරි මූලික රෝග ලක්ෂණයක් තියෙනවද? එකක් ඩිපෙන්ඩ් වෙනවා විටමින් ඌනතාවය. විටමින් D ඌනතාවය ලංකාවේ මේ දවස්වල බහුලව තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ විටමින් D ඌනතාවය, ඊට පස්සේ B12 ඌනතාවය ඇත්තටම එන්නේ වෙජිටේරියන් කට්ටිය. කියන්නේ ශාක භක්ෂක අයට B12 ඌනතාවය අනිත් අයට ගොඩක් අඩුයි ඒක. ඒ වගේම යකඩ අඩුකම දැන් තියෙනවා. ඊට පස්සේ අයඩින් අඩුකම තියෙනවා. මේවා ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙනස්, විවිධ සමාජ මට්ටම් වල මේ තත්ත්වය වෙනස්. ඉතින් එතකොට අපිට හරියටම කියන්න බෑ ලංකාවේ මෙන්න මේක තමයි අඩුපාඩු එක, මේක තමයි තියෙන්නේ කියලා. මේක අපි නම්බර් එකක් ගත්තාම වැඩි පුර තිබුණට එක එක ජීවත් වීමේ මට්ටම අනුව මේ ඌනතාවයන් වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ තමන්ට මේක තීරණය තනියෙන් ගන්න එපා. තේරුමක් තියෙන කෙනෙක්ට ශරීර අපේ ඇඟ පෙන්නලා අපේ කතාව කියලා ශරීරයේ ඒ වෛද්‍යවරයෙක්ට පෙන්නලා ඒ වෛද්‍යවරයා කරන ටෙස්ට්, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට B12 අඩුද කියලා බලන ටෙස්ට් එකක් තියෙනවා. විටමින් D අඩුද කියලා බලන ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් මිලයි. නමුත් අනවශ්‍ය පරිදි විටමින් D අරගෙන වකුගඩුවේ ගල් හැදිලා වකුගඩුව අයින් කරන්න උනොත් ඊට පස්සේ ඊට වඩා ලොකු මිලක් යනවා. ඒ නිසා නිකන් ඔහේ විටමින් ගැනීම හානි කරයි. විටමින් D අඩුයි කියලා ලංකාවේ මම දැන් කිව්වොත් එතකොට විටමින් D ගන්න පටන් ගත්තොත් හැමෝම ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මම කැමති නෑ එහෙම ප්‍රකාශයක් කරන්න. මොකද එහෙම ප්‍රකාශ කරගාම අපේ ජනතාව මේක ගන්න පටන් ගන්නවා. මොකද අපේ සාමාන්‍ය කල්චර් එක තමයි විටමින් හොඳයි කියන්නේ. විටමින් එහෙම හොඳ එකක් නෙවෙයි. ඒක ඖෂධයක් වගේ ගන්න ඕන එකක්. හොඳකුත් තියෙනවා. ඒ වගේ වැඩිම තියෙන නරකකුත් වෙනවා. ඩොක්ටර් පොඩි මේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා. මමත් මේ සමාජ මාධ්‍ය දැකපු දෙයක්. දැන් විටමින් B12 වගේ අඩු වුණායින් පස්සේ අපේ මේ අතේ මාපට ඇඟිල්ලේ මේ නියපොත්ත උඩ මෙන්න මේ විදිහට ඉරි ඇදෙනවා කියලා. ඒක ගොඩක්ම නිර්මාංශයට වෙනවා කියලා තමයි කියන්නේ විටමින් B12 ඌනතාවය වුණාම. එහෙම මේ ඉරි ගියන් පස්සේ අපිට හිතා ගන්න පුළුවන් ඇඟේ විටමින් B12 අඩුවීමක් තියෙනවා කියලා. අපි දැන් ගත්තොතින් මේ නියපොතු බිත්ති, ඒ කියන්නේ කැඩෙන සුළු නියපොතු වලට කොච්චර හේතු තියෙනවද? ප්‍රධානම හේතුව තමයි ෆන්ගල් ඉන්ෆෙක්ෂන්. ඒකට ෆන්ගල් ඉන්ෆෙක්ෂන් එකක් තියෙන කෙනෙක්ට B12 අරන් වැඩක්. ඒකයි. ඒකට ෆන්ගල් ඉන්ෆෙක්ෂන් එකේ නියපොත්ත කැඩීමයි B12 අඩුපාඩුවේ තියෙන නියපොත්ත ඉරි යන එකෙත් එහෙම තමයි. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒතර විශේෂයෙන්ම දැන් අපි මේ මීට යටින් හමක් තියෙනවානේ නියපොත්තට. ඒ හැමේ තියෙන රෝග නියපොත්තේ වර්ධනයට බලපාන්න පුළුවන්. ඇත්තටම විටමින් එකක් ගත්තත් ඒ හැම හරහා තමයි නියපොත්තට එන්නේ. නියපොත්ත කියන්නේ ඒක හැමේ අන්තිම කෙළවරේ තියෙන එකක්නේ. ඒතකොට මේකට හේතු වෙන ගොඩාක් කාරණා තියෙනවා. B12 අඩුපාඩුවක් එන්න පුළුවන්. වෛද්‍යවරයා බලනවා මේකට ලේ එන ප්‍රමාණය ඇද්ද.
අපිට මෙතනින් මේක ඔබලා බලන්න පුළුවන්. අපි මම මගේ මේ ඇඟිල්ලේ මෙහෙම බැලුවහම මගේ ඇඟිල්ලේ ඔන්න ලේන මෙතන ලේ ගමනාගමනේ හොඳයි. ඒතර මෙහෙන් මගේ නහරයක් බ්ලොක් වෙලා යනවා. විශේෂයෙන්ම කකුලේ. නහරයක් බ්ලොක් වෙලා තියෙනවා නම් ඇඟිල්ලේ නිරෝගතාවය නැහැ. ඒතකොට නියපොතු කැඩීම වැඩිපුර වේගවත් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට B12 ගහලා හරියන්නේ නැහැ. එයාගේ රෝගෙට බෙහෙත් කරන්න. හැබැයි අවසානයේදී එනවනම් B12 අඩුපාඩුවක් කියලා B12 අඩුපාඩු නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකකදී එහෙම නැත්නම් බ්ලඩ් පික්චර් එකකදී අපිට බලන්න පුළුවන් බ්ලඩ් පික්චර් එකකින් අපිට ඔයාගතයි B12 අඩුද කියලා ශරීරේ. අන්න එතකොට B12 රිප්ලේස් කරන්න පුළුවන්. ඒකත් අනවශ්‍ය පරිදි රිප්ලේස් කරන්න හොඳ නැහැ. මොකද B12 කියන එක කටින් ගන්න බෑ. ඒක ගන්න ඕන ඉන්ජෙක්ෂන් එකකින්. ඒතර ඉන්ජෙක්ෂන් එකෙන් ගනිද්දී අපිට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මොකද ඔහේ දීගෙන ගියොත් ඒකෙන් අනවශ්‍ය ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ડોක්ටර් දැන් මේ දැන් මං අහන ප්‍රශ්නට උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් මෙහෙම රෝග ලක්ෂණයක් දැනගලා අපිටම තීරණයක් ගන්න බෑ මේක විටමින් ඌනතාවයක් කියලා. ඒ කියන්නේ අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරලා තමයි ඒක ගැන හොයාගන්න වෙන්නේ නේද? ඔව් විටමින් ඌනතාවය ගෙදර සිට හඳුනාගත නොහැකි කියන එක තමයි අවසාන අනිත්. ડોක්ටර් සමාජයේ ලොකු කතාවක් තියෙනවා විටමින් C ගත්තම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. විටමින් E ගෑවම මූණ සුදු වෙනවා වගේ දේවල්. මේවා ඇත්තද? විටමින් වලින් විතරක් පුළුවන්ද ලෙඩ රෝග හැදෙන එක සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න? ඒක මම හිතන්නේ ප්‍රධාන මිත්‍යාමත දෙකක්. විටමින් C වලට පුළුවන් කියලා හෙම්බිරිස්සාව හැදෙන එක නවත්තන්න. හෙම්බිරිස්සාව කියලා කියන්නේ කොමන් කෝල්ඩ් කියලා කියන්නේ වෛරසයක් ඉඳ හැදෙන රෝගයක්. එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා කියලා උණත් එක්ක හැදෙන. ඒකත් වෛරසයක් ඉඳ හැදෙන. ඒකට ඒක හැදෙන එක විටමින් C වලින් නවත්තන්න බෑ. මොකද විටමින් C දෙන්නේ ඇත්තටම විටමින් C ඌනතාවයට. මොකද විටමින් C ඌනතාවයක් තියෙන කෙනෙක්ට ඒක ගත්තට ඒක මේ හෙම්බිරිස්සාව හැදෙන එක වළක්ව ගන්න බලපාන. හැබැයි සමහර විට විටමින් C අවශ්‍යයි ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්න. හැබැයි ඒක මේ දීර්ඝකාලීන ප්‍රොසෙස් එකක්. එහෙම නැතුව දැන් මම විටමින් C ටිකක් අරගෙන ගෙදර අනිත් අයට හෙම්බිරිස්සාව තියෙනවා කියලා මම විටමින් C ගන්නවා. විටමින් C ගත්තයි කියලා මට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකින්ද වෙළඳ ව්‍යාපාරික විටමින් C ඉතාම ආකර්ශනීය විදිහට ප්‍රකට කරලා නිකන් විකුණන්න තියලා තියෙනවා. මම සමහර වෙළඳසැල් වලට ගියාම එතන විටමින් C තියෙනවා. ඉස්සරහින් තියලා අපිට ගන්න. ඉතින් අපි පොළඹවනවා. ඒක රස දාලා තියෙන, එන පාට දාලා තියෙන. ඉතින් ඉන්න විටමින් C කට්ටිය අරගෙන පාවිච්චි කරනවා මේ හෙම්බිරිස්සාව හොඳ වෙයි කියලා. එහෙම එකක් නැහැ. හෙම්බිරිස්සාව හොඳ වෙන්නේ හෙම්බිරිස්සාව තියෙන කෙනෙක්ගෙන් ඈත් වෙලා ඉන්න ඕන. සෙනගස් තියෙන ස්ථාන වලට යන එක අඩු කරන්න ඕනේ. ආදී දේවල් තමයි කරන්න ඕනේ. ඒවා අපහසුනේ. විටමින් C ගන්න එක පහසුයි. සහ ඒක ඇට්‍රැක්ටිව්. ඉගෙන ගන්නවා ඒක ඇත්තටම තේරුමක් නෑ. අනිත් එක තමයි විටමින් E ගත්තාම සුදු වෙනවද කියන එක බොරුවක්. එහෙම එකක් නැහැ. මෙලනින් කියන වර්ණකය අඩුවෙන් තියෙනකට තමයි සුදු වෙන්නේ. මෙලනින් වර්ණකය හැදීම සඳහා විටමින් E වල බලපෑමක්. ඒක ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඇන්ටි ඔක්සිඩන්ට් එකකින් කෙරෙන කාර්යයන් තියෙනවා. අපට සමහර හොඳ ප්‍රතිඵල තියෙනවා. නමුත් සුදු වීමට ඒක කිසිම බලපෑමක් නැහැ. මොකද මෙලනින් කියන වර්ණකය හැදීමට විටමින් E බලපාන්නේ නැහැ. ඒ කියන්නේ විටමින් වර්ග ගත්තයි කියලා අපිට මේ ලෙඩ රෝග හැදෙන එකේ අවදානමෙන් මිදෙන්න බෑ නේද? නෑ එහෙම නෑනේ. විටමින් මම කිව්වා විටමින් වර්ග ප්‍රධාන අපි කිව්වා khනිජ ලවණ සහ විටමින් වර්ග ගැන අපි අද කතා කරන්නේ. ඒකට khනිජ ලවණ ජලයේ දියවෙන ඒවා වකුගඩුවෙන් පිටත් වෙනවා. ඒ වගේම විටමින් තියෙන A D E K කියන විටමින් වර්ග 4 මේ දේ දියවෙන්නේ. ඒවා ශරීරයේ එක්ක අහු වෙනවා. අද ගත්ත දේ අදත් එක්ක අහු වෙනවා. හෙටත් ගත්ත දේ හෙටත් එක්ක අහු වෙනවා. ඒක භයානකයි එකතු වීම සම්බන්ධ. අනිත් විටමින් වර්ග ඔය විටමින් C, විටමින් B වගේ දේවල් අද ගත්තොතින් අවශ්‍ය නැත්නම් හෙට උදේට යනවා අපේ වැසිකිළියට අපි මේ අයින් කරලා දානවා. මුත්‍රා හෝ මලපහ සමග. ඒ හින්දා කිසි වැඩක් නැහැ. එහෙම විටමින් අරගෙන තියාගෙන ඉන්න. එහෙම නැතුව විටමින් සියලු අංග සම්පූර්ණ කෙනෙක්. විටමින් සියල්ල තියෙන සියලු ආහාර හරියට ගත්ත අංග සම්පූර්ණ කෙනෙක් හදන්න බෑ. මොකද මේක යන්ත්‍රයක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සංකීර්ණ යන්ත්‍රයක් රසායන ද්‍රව්‍ය රසායනිකව ක්‍රියා කරන. අපේ මේ භෞතිකව ක්‍රියා කරන මේ අපේ ශක්තිය අනම්මනම් හදලා දෙන්න රසායනික ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. අනිත් එක අපේ සිතීමට රසායනික ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. මේවට අවශ්‍යයි විටමින් සහ khනිජ. නමුත් මේක හෙට අවශ්‍ය වෙයි කියලා අද කියන්න බෑ. ඒ දවසේ ඒවා නාස්ති වීම ඒවා අවශ්‍ය
ඒ අදාළ දේවල් ක්‍රියාකාරීත්වය මත තමයි තීරණය වෙන්නේ මේ විටමින් අවශ්‍යයි මේ විටමින් අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම තමයි දැන් දියවැඩියාව තියෙනවා අන්න යාර වෙනම විටමින් අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට ඒ වගේ ඒ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන විටමින් සහ khනිජ ලවණ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් බ්ලැන්කට්ලි අපිට කියන්න බෑ මෙන්න මේ ටික ගත්තාම ඔයා නිරෝගී අර ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් ડોක්ටර් කියන විදිහට මේ කාණ්ඩ දෙකක් තියෙනවා විටමින්ස්. ඒ කියන්නේ විටමින් C වගේ දේවල් ගැනීම අපිට කොච්චර ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒවා බහිස්රාවී වෙලා යනවා. එතකොට දැන් විටමින් A ડોක්ටර් දැන් සඳහන් කරපු A E වගේ විටමින්ස් ගත්තායින් පස්සේ ඒවා අපේ ශරීරේ ස්ට්‍රෝ වෙනවා නේද? ඒක අපිට හානි කරයි පසුවට. ඔව් මේදේ දී වෙන විටමින් ඒවා ගන්න ප්‍රමාණයම ඇඟේ තැන්පත් වෙනවා. දැන් අපි ගත්තොත් හයිපර් වයිටමිනෝසිස් A කියලා රෝගයක් තියෙනවා. ඒක විටමින් A වැඩි වුණාම එන රෝගයක්. ඒ වගේම තමයි විටමින් D. අනවශ්‍ය පරිදි ගත්තොත් ප්‍රශ්න ඇති වෙනවා. ડોක්ටර් අපි අපේ අවසාන ප්‍රශ්නෙට යමු වෙනවා. විටමින් වර්ගයක් බොනකොට ඒක ගන්න ඕන නිවැරදිම විදිහක් තියෙනවද? උදාහරණයක් විදිහට කෑමට පෙරද පසුවද තේ එක්ක විටමින් බොන එක සුදුසුද කියලා අවසාන වශයෙන් අපි පැහැදිලි කරගමු. ඇත්තටම විටමින් කියන්නේ අර සමබර ආහාරයේ කොටසක්. එතකොට සරලව කිව්වොත් මේ ආහාරයේ කොටසක් නිසා මේක ආහාර සමග ගැනීම තමයි හොඳ. විශේෂයෙන්ම මේදේ දීවන විටමින්. ආහාරයත් එක්ක ගත්තාම ආහාරය අඩංගු මේදයත් එක්ක ඇඟට අවශෝෂණය වෙලා ඉක්මනින් ඒක ඇඟට යනවා. ඒ වගේම දැන් මේ අනිත් විටමින් අපි කිව්වා විටමින් B C ඒ වගේ ඒවා ජලයේ දිය වෙන විටමින් ඒවා හිස්බඩ ගත්තට කමක් නැහැ. නමුත් හිස්බඩ ගත්ත ගොඩක් අය කම්ප්ලේන් කරනවා. ඒගොල්ලන්ට බඩ දැවිල්ල එනවා. ඊට පස්සේ හරි අමාරුයි කන්න බෑ අර ප්‍රශ්න වුණා. ඒ හින්දා විටමින් ආහාරත් සමග ගන්න එක හොඳයි. අනිත් එක තමයි වෙන වෙන වර්ගත් එක්ක ගන්න හොඳ නැහැ. විටමින් D වගේ එකක් කිරිත් එක ගත්තට කමක් නැහැ. නමුත් සමස්තය විදිහට ගත්තොත් ඕනම විටමින් එකක් මුඛයෙන් ගන්න විටමින් එකක් ආහාරත් එක්ක ගන්න එක හොඳයි කියලා තමයි අපි කියන්නේ. ඒ වගේ දේවල් එක ගැනීමෙන් හරි ඒක සමහරට අවශෝෂණය අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් විටමින් ගැනීමේදී ආහාරත් එක්ක ගන්න පැහැදිලි වතුරත් එක්ක කියන්නේ නෝමල් වතුරත් එක්ක වතුර පාවිච්චි කරන්න ආහාරයත් එක්ක ගන්න ආහාරයට එක්කෝ ආහාරයත් එක්ක එහෙම නැත්නම් ආහාරයට ඉතාම ඉක්මනින් ආහාර ඉවර කරපුවාම ඒ විටමින් ගත්තොත් ඉක්මනින් ඒකට අවශෝෂණය වෙන්න පුළුවන්. අර සමහර අපි ඇන්ටිබයොටික්ස් වගේ දේවල් අපි කියනවානේ ඉස්පඩ ගන්න කියලා. එහෙම ගන්න හොඳ නැහැ විටමින්. මේ ගත්තාම ප්‍රශ්න ඇති වෙනවා බඩේ සමහර අය බඩ දැවිල්ල ඒක ඒවා කම්ප්ලේන් කරනවා. ඒ නිසා ආහාරයත් එක්ක ගන්න එක තමයි අපිට වැඩියම හොඳයි කියලා කියනවා. බොහොම ස්තුතියි ડોක්ටර්. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දැනුම අපිට ලබා දුන්නට. ඔයාලා හැමෝටම අද විටමින් සැන් මිනරල් වර්ග ගැන තිබුණ ගැටලු ගොඩකට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ කාර්යබහුල වෙලාවක අපිත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා අපිට දැනුම ලබා දුන්න විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතාට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඔයාලට තවත් මේ වගේ වෛද්‍ය විද්‍යාත්මකව දැනගන්න ඕන ප්‍රශ්න ලෙඩ රෝග තියෙනවා නම් ඒ ගැන කමෙන්ටයක් විදියට පල්ලෙහා සඳහන් කරන්න. එතකොට අපිට පුළුවන් ඉදිරි ඩොක් ඔන්ලයින් වැඩසටහනකින් ඒ ප්‍රශ්න ගැන කතා කරන්න. ඉතින් මේ වීඩියෝක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Facebook ඔස්සේ මේක බලන කෙනෙක් ඉන්නවා නම් අපි follow කරන්න. ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ලබන සතිය ආය හමු වෙමු. ඔයාලා හැමෝටම නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.